අද අපිට ටෝප් මනෝ නාලිකාවේ මුල් සතියේ වැඩසටහනට සම්මුඛ විතර වෙන්නේ මම පුද්ගලික ප්‍රිය කරන ඉතාම දක්ෂ වෘත්තීය මට්ටමින් ඉතාම ඉහළ තලක ඉන්න සහෘද ගායකයෙක්. අපි එතුමම ඉස්සල්ලාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් දායරත් මහත්මයා ඔබ මම දකින්නේ එක ගීතයකින්ම මුළු රටම අල්ලගත්ත ගායකයෙක් වශයෙන්. ඔව්. එහෙම කිව්වොත් හරියද? මම හරියද? නිවැරදිද? මුල්ලාවදී එහෙම තමයි ගොඩනැගිලි විතරනේ අපි ආවේ. එතකොට 1986 මගේ මුල්ලාවදී සිද්ධිය තමයි සලාම ඒකෙන් තමයි මම මගේ හද කවුද කියලා නිසු ගන්න පටන් මම මෙහෙම කිව්වත් මුලාවදී විතරම ඔබගේ ගීත ආවා. ලෝක ගීත රසිකයන්ට පිළිඳ කරා. ඊට පස්සේ ටිකක් කල් ගියම පොඩි නිහඬ ප්‍රසංග වේදිකාවේ ඉන්නවා. මේ ගීත ඇහෙනවා. අලුත් එකපාර මේ වෙන්න තුදින්ම කාලයක්. දැන් මෙහෙමයි වලුලියට ඉස්සෙල්ලා ගීත පහක් ප්‍රදානය ඔව් පහ. ඊට පස්සේ ඒ පහයි නම් මතක් කරමුද? ඔව් ඒකේ පළවෙනි ගීතය මුලාවදී යමුනා විනෝදිනේ ගායනා කළ ඇයතුමින් තාරකාවී කියලා ගීතයක්. තව ඉරුණු කමිසියයි කියලා ආනන්ද සිංහසිරි ලියපු රචනා කරපු මේ ගීතය ඒක කලින් පෙර තමයි සංගීතවත්. ඔව්. ඒකට බෝයලි මල්වේ කියලා තව භක්ති ගීතෙකුත් ඔය ටික තමයි ඉස්සෙල්ලම පහට ඇතුළත් වෙන්නේ. ඒකට විදුපම නෑ තුනේ වම ඇතුළත් වුණේ. ඊට පස්සේ වරින් වර අර මගේ ජනප්‍රිය විදිහට එක්කම 1990 විතර තමයි විදුපම ඒ ගීතේ පසුබිමක් කිව්වොත් කවුද රචනා කළේ? සංගීතවත් කවුද? මම තමයි ඇත්තටම මම වයින් සාවාදේ අම්බාරේ තමයි මගේ සංගීත වාද්‍ය. විතර සංගීත විද්‍යාව ඉතින් ඒක නිසා මම බොහෝ විට හින්දි ගීත තමයි ඇසුවේ. හැබැයි ඉතින් ඉස්සෙල්ලා අපිට විතර ගීත ඇහුවා. ශිල්පී ගීත අපිට කියන්න පුළුවන් නම් ඒ ආభాෂයෙන් හරහා තමයි ඔය ගීත ගායන පෙළඹුණේ. විදුබම කනුව සංගීතයේ මගේ නිර්මාණය ශිල්පී ධර්ම තමයි ගීතේ. ඒඩිකේ ධර්ම. ඔව් ඒඩිකේ. එතකොට ඒ කාලේ අපි මුලින්ම දශක යුගයක් තිබුණා. ඊට පස්සේ සංගීත CD ආවා. ඒවා කොට ඔය ගීත පහ වුණාද? මගේ ඇත්තටම මගේ ගීත මේ බොහොම ගීත නවින්න ඒ ගීත ටිකම නිෂ්පාදකවරු මේ ගණනාවක් කළා. ඔබට සිත ආදරය කරයි කියලා. නිබු බමා කියලා. ඉදුනේ කසරල්ලේ කියලා. ඒක කසරල්ලේ ගීතය කරගෙන පිළිසෙක රචනා කරේ. අපි යයිල තමයි සංගීතවත් ඒව තාමත් දැන් අර පසු කාලේම වඩුලියේ දැන් මගේ ගීත කොහොමද මම ඒ කාලේ ගීත වලට ප්‍රධාන ගීත හතරෙන් ගොඩාක් දුර ප්‍රචාරය කරා. නමුත් මේ අනෙක් වඩුලි සේවල් ආට පස්සේ ඒවල ප්‍රචාරය කරන්න ගත්තේ අද දක්වා අර ජනප්‍රිය වුණු ගීත හතර පහේ රෙන්න වෙනත් එකක් ඒගොල්ලෝ ගෙනාවු කිසිම ගීතයක් නැහැ. ඒක ගුවන්විදුලියට ආචාර කරන්න ඕනේ. ඒගොල්ලෝ තමයි මාව මෙතෙන්ට ඔසවා ලැබුවේ. ඒ රෙන්න ගුවන්විදුලියට මම දීපු ඔය හැම එකටම දීලා තියෙනවා ගීත මම හිතන්නේ 5ක් තියෙනවා. නමුත් ඉතින් මෙහෙමයි අපි එකම ගීතේ ජනප්‍රියකම වාදනය කරනවා. ඔව් නෑ මෙහෙමනේ අපිට දොස් කියන්න බෑ. ඒ මොහොමඩ් රාබිගේ ගීත ගත්තත් ලංකාවේ අපිට 100 200ක් තමයි අපේ මනසේ තියෙන්නේ. අමරදේව මහත්තයාගේ ගත්තත් අපි ආශ්‍රය කරන ගීත 40 50ක් මරින්න මුළු ගීත 5000ක් තියෙනවා නම් 5000ම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ගීත දැනට මම මේකේ 56ක් වගේ වගේ තියෙන්නේ. ඒකෙන් සින්දු අඩුම වශයෙන් මට වැඩසටහනක කියන්නේ සින්දු 12ක් තියෙනවා කියන්නේ මට හොඳටම ඇති. ඔව් ඇත්තටම. ඒකයි මේ වැඩසටහන 12 වැඩසටහන ගොඩකට මගේ ගීත මේ ලයිට් රූපවාහිනියේ සංගීතය කියන්නේ ඒ ගීත 12ක් තියෙනවා. ඉතින් ඇති ඒක සතුට වෙනවා. ඔව්. ඒක තමයි ඔබ රසික ප්‍රජාව ළඟටගෙන තියෙන ආදරෙන් ඔබ මේ ගීතයක් අහන්න වුණ වෙලාවක දසේනියන්ගේ අන්සුදානම් වෙලා තියෙනවා. අද සතයකට වැඩි ගීත ගායනා කරලා තියෙනවා. ඔබ කොහොමද මුලින්ම සංගීත ශාස්ත්‍රයේ ඉතිවිදෙන්නේ? අපි සාමාන්‍යයෙන්
ආසල් මාර්ගයෙන් කියලා පසු කාලීනව එතන මම ගායකයෙක් වෙයි කියලා මගේ කිසි බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මම වාදකයෙක්. වයලින වාදකයෙක්. ඒකේ මට බොහෝ සංගීත ගායන තිබුණා. ඒකට මේ ඔය වයලින පන්තියට ගියාම මේ අජිත් ජයවීර තමයි යා වයලින පසු කාලීනව සංගීතඥයෙක් කියලා ඉන්නේ. තමයි කියලා අපි සිද්ධියක් කරා. ඒ සිද්ධිය එතකොට අපිට හරි ගායන කරා. සරල කීඩුවට මගේ තිබුණේ නැහැ පාස්ලා. ඒ ගීත පහ එකපාරටම සමත් වුණා. මම බෙදන් කළා පොත්කලික අපිට පාර දෙන්න පුළුවන්. ඔව්. ඒක ඉස්සෙල්ලා ඔයතටි කියලා කියනවා. නැහැ. ඔයතටි. ඉස්සෙල්ලා ගිහලා එකපාරටම මගේ ගීත පහ සමත් වුණා. ඔව් ඊට පස්සේ තමයි මම වරින් වර ඔය දුබාමා සිතාර දෙකයි ඉන්න පස්සේ ආදි වශයෙන් ගීත ගන්නවා. මේ සම්පත් කායිකාවේ සමාජ සේවා සභාවේ බිල් උත් හරක්. පත් නෑ මම ඒ ජාතික නේද අපිලා සම්පතන. ඔව් මම ඇත්තටම මගේ වගකීම් වල ආපු ගමනක් මේ කවුද තදුන්නේ කවුද ඉස්ලාම ගීත රචනා කළා දුන්නේ? ඔව් ඇත්තටම ගීත රචනා කරන ඔව් මගේ ජීවිතයේදී භූමිය ආයුවත් මගේ ආයුවත් අපේ අතර කිව්වා ඉස්සලා අපි අදබල වෙනවා. අතර බොහෝ මගේ ගීත අයහපත්ම රචනා කළා විතරක් නෙමෙයි පසුබාලින දුබායි වල රාජ්‍ය උම්මල් ක්වීන් කියන සේවයට ගියා. ආලේ සේවයට දෙතුන් පාරක්ම ඔහු ඒ ෂෝ සංගීත වලට මාව දෙන්න ගත්තා. අවසාන වශයෙන් 2000 දී මාව ගෙල්ලගෙන මම සුසිල් පණක් තමයි ඒ ප්‍රසංගයට සහභාගී වෙන්නේ. මගේ ගීත වල සුවිශේෂීවගේ මාධ්‍යමතාව අදටත් අද රේඩියෝ එකක් කොමන රේඩියෝ එකක් දැම්ම යනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මගේ සුවිශේෂී රසයක් හෝ මෙහෙයක් ඒවා ගීතවත් වල ඒ තුල තිබුණා කියලා. ඒක නිසාම ඇරෙන්නේ දැන් මගෙත් එක්ක මధుර සංගෝණී ඒ කාලේදී ආපු පිරිස් අයිදන්නේ මම හිතතරට ඉන්න පුළුවන් නෑ. ඉතින් ඒකේ මම හරිවාසි. ගොඩක් දෙනෙක් ගීත සෝඩා බෝතල්. උපාර ජනප්‍රිය වෙනවා. ඒ වගේම නැතු යනවා. ඔතුමාගේ ඉස්සාවරේ ගීතවල රස්කන්ගේ අදවත් පැලඳගත් එක දිගට ගලා යනවා. ඒකාවක ගීත බවක් තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ මේ වේදිකාවට ගියත් ඒගොල්ලොත් කැමති නැහැ මේ මගේ ගීත අතරම මාරු කරනවා. ඔව්. ඉතින් ඒගොල්ලෝ තාම රසවත්. ඔව්. දැන් මම බුදුවවා කියලා මේ අපිට සිත ආදරේ කරන්න නැතුව බහැලා ගියොත් ඉතින් මට හිතෙනවා මේ අපිට ජීවිත කාලේ මේ ගීත අතරම ඇති කියලා. හැබැයි මම ගීත කරන්නම නැහැ කියලා මේ ඉරණයක් අරගෙන තිබුණා. මේ ළඟින් මට දැන් මගේ ඉස්සරහ මිත්‍රයෙක් තමයි මේ නන්දිසේන කඩුවාවල කියන්නේ සංගීතය. මට ඔහු උත්තර දැනගිදී මෑතකදී අපි හමුුණාම අපි දෙන්න රැඳීම අලුත් වුණා. මේ ගීත කවුරුද මොනවද ඉස්සෙල්ලා ගීතයක් කරන්න කියලා අපි දෙන්න කතා බහ කරගත්තට ඒක ක්‍රියාත්මකුනේ නැහැ. පස්සේ මට හිතුණා ඔහුගේ තාම ආශාවක් තියෙනවා මගේ අදින් ඔහුගේ නිර්මාණයක් ගායනා කරන්න. මම ගෙදර ආපු හැටි මම කිව්වා අන්සේනෝලි මම යාළුවනේ සංගීත ගායනා කරනවා. ඒ 24ක් කියන සිදුවා හදන මෙලඩි හදන නොටේෂන් එකක් මට කියන වීඩියෝ පවා අපි මාරසවත් දෙකක් යා හදුවා. මම ඒක අනිත් ආම ජනගත කරුවේ නෑ. තාම මියුසික් ට්‍රැක්ස් ඔක්කොම කළේ ඉවරයි. වොයිස් කරන් ඉවරයි. මම හිතනවා අතරම ඉංග්‍රීසි සිංහල වල යාගේ සංගීත පැත්තට මගේ ජීවිතේ ප්‍රථම වශයෙන් යා කිව්වා බෑරත් මේ ගීත ගායනා කරන්න තියෙන මිනිස්සුන්ට වෙනයි. සාමාන්‍ය අයට වෙනයි. ඒක නෑගේ කැපැසිටි එක අනිත් තමයි නිර්මාණය. ඒක ඇත්තටම මම හරි ගීත මම අපි කරමු ගීත ගන්න විතරවත් ඒ යුගයේ රසය අඳවයි. දැන් මම කියනවා මේ දැන් සමහර ගීත එනවා ඊට පස්සේ මොකද ආන්නේ නැහැ අපි දන්නේ නැහැ ඒක නැතිලා කියලා ඉවරයි නායකයෙක් නැහැ. මේක නැත්නම් අපි තත්ත්වයකින් ඔව්. මේ නිසාගේ මනසේ මොරේ අත්තරන් දීසි නැහැ. දීසි නැහැ. ඒක තමයි ආද කෝටිපාල කියන මේ දැරත්‍ය ආදත් ඉන්නේ අර ගීත කණුවට ගීත ගායනා කිව්වේ අදට
තේරෙන්නේ ඒ අල්ලගන්න. කියන්නේ මේ ගීත තනවල දීපු මිහිර හරි නිලේ අන්නේ එකයි මේ මිහිර කියන්නේ ස්වර ස්ථානගත කරන දුවන හරියටම මිනිසාගේ මේ ශෛල මොලේ තියෙන ශෛල පරාසිය මේ ග්‍රාහණීය වෙන්නේ බැලගන්න වශී වෙන්නේ අන්තරේ කියනකොට ඔය කිය තමයි නට ඔව් ඒක ඊයේද අදද හෙටද නැහැ දැන් කිව්වොත් යාපාට ඉන්න බෑ ඔව් ඒ වගේ තමයි සංගීත හරියට ගායනාව කිව්වොත් ගායනා කළොත් ස්වර හරියට සෙට් වුණොත් මිනිහා මුලාවෙන ආංගිලිය කරේට ගන්න ඕනේ මිනිහා සිංහාල ගෙදර අර ළමයා ඉස්කෝලේ යන්න බලයි ඔව් එයා දන්නේ නැහැ ඔව් මේ සංගීතය ඒක මුෂා ඉතින් ඇත්තටම දැන් ඒක හරි අනගාටුයි මේ දැන් ඒක නිකන් හරි නෑ ඔව් වෙලා විශේෂ මොකද රසිකයොත් ඔව් රසිකයොත් නෑ මොකද රසිකයෝ හොඳ කටවුරුත් නෑ හොඳ කනුත් නෑ ඔව් මොකද රසිකයෝ විදිහට රසික හොඳ නිර්මාණ දීවේ අපේ 70 80 දශකයන් වල 70 දශක වල ඒ බලන්න හිටිය රසිකයන්ට ඒගොල්ලෝ වැඩිවිය ඊළඟේ දුන්නේ නෑ හොඳ දේ දුන්නේ ඔව් දැන් දෙන්නේ ඉන්නනේ දේ ඔව් ඉතින් කුණු ජරාවල් ඒක මිනිස්සුගේ විද්‍යාව බුද්ධියක් නෑ රසයක් නෑ ඉතින් එහෙම මිනිස්සුන්ට ඒක තමයි මම කිව්වේ සිද්ධිය කියන්නේ මම අත්තරවලයි දැන් කරන්නේ බැල යන පැත්තට ඔව් ඉතින් ඒක නිසා ඔව් මාත්මය අපේ සංග්‍රහයෙන් හම් වෙනවා වොනිත් මාත්‍ය වයින් මාත්‍ය නම අද එතුමා ඇවිල්ලා තියෙන ප්‍රසංගයක් සඳහා ලක්පෞරු සංවිධානය කරන ගීත ප්‍රසංගයක් ඒක පැවැත්වෙන්නේ කඩවත ඉන්දිරා හෝටල් පරිශ්‍රයේදී ඒක සංවිධානය කළා තාම මොහොතින් පටන් ගන්නවා අපේ එතුමාගේ කාරණේ පිළිවෙල අපිට විනාඩි කිහිපයක් වෙන්න අපිත් එක්ක සාකච්ඡාවට කියලා එතුමාට ස්තුතිවන්ත වෙනවා අපි කියන්නේ කල්පනා කරලා අපේ channel එකේ අභිවෘද්ධිය සඳහා එතුමා සමුග සාකච්ඡා ලබා දීම ගැන